කලන අවුරුදු 23ට මොකද හිතන්නේ මේ ජීවිතය ගැන? හොඳයි ඉතින් පොඩ්ඩක් අමාරුයි. අම්මා විතරයි ඉන්නේ. අමාරුවෙන් ගෙවාගෙන යනවා කොහොමද ජීවිතේ. ජීවිතේ අමාරුවෙන් කොහොම හරි ඉස්සරහට යනවා කියන්නේ මොවා ජීවිතේ දිනලා කියන එක තමයි. එහෙනම් දැන් මේ අවුරුදු 23 තවත් ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවද? ලොකු බලාපොරොත්තු නැහැ. ඉතින් අම්මා සතුටින් ඉන්න තමයි එකම බලාපොරොත්තුව. මොකද තාත්තත් නැතුව යා මාව මෙච්චර දැන් අවුරුදු 8ක් විතර මාව ඉස්කෝලේ යවුවා, පන්ති යවුවා. ඔක්කොම යා දුක් විඳගෙන කරානේ. මට ඉතින් යාව රැජිනක් කරන එක තමයි දැන් කියන එකම බලාපොරොත්තුව. ඒ වගේ අම්මා කෙනෙක් මට හම්බෙන්නේ නැහැ කියලා තමයි මට කියන්නේ. අම්මව රැජිනක් කරන්න මේ වෙනකොට කලන ගාව තියෙන ප්ලෑන් මොනවද? එහෙම ලොකු ප්ලෑන් එකක් නැහැ. ඒත් එක සතුටින් ඉන්න තමයි තියෙන එකම බලාපොරොත්තුව. දැන් ඉන්නේ වෙනම. මං ඉන්නේ වෙනම මං රස්සාව කරන ඉඳලා මං ඉන්නේ බෝඩිමක. අම්මා ඉන්නේ වෙනම. දැන් අම්මා හෙට එනවා කොහොම බලන්න. එහෙම ඉතින් විශේෂ මේකක් නැහැ. ඉතින් අම්මවත් එක්ක තමයි ඉතින් ගෙවෙන්නේ ජීවිතේ. කවුරුත්ම ජීවිතේට ආදරය කරන්න මේ වෙනකන් කලන්ට හම්බ වෙලා නැද්ද? තියෙනවා. ආදරේ මට එපා වුණා. කැමති නෑ දැන් ආදරේ රස යන්න. අවුරුදු 23ට ආදරේ එපා වෙන්න තරම් කලන්ට උන සිදුවීම මොකක්ද? අම්මා රට ගියා. අම්මා රට ගියාම ඒත් එක තමයි මම ජීවත් වුනේ. ගෙදර. ඉතින් මේ ටික කාලෙට මට ගොඩක් කරදර වුණා. ඒ කරදර වුණා ඊට පස්සේ ආ වෙන්න උනා. එහෙම වුණා මට ඉතින් එන්න එපා වුණා.